මම ගත්ත ලෝකෙ හොඳම අමුද්‍රව්‍ය වලින් හදන වෙලෝනා කඩල්ස්. 100% අහිතකර රසායන ද්‍රව්‍ය රහිතව හදන ලෝකයේ එකම ඩයප පෙළ. ඕස්ට්‍රේලියානු ටොක්සික් ෆ්‍රී සහතික ඒ බව සනාථ කරයි. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ ගුෂාගේ වෙලා තියෙන්නේ? අපිට හරියටම කිසි දෙයක් දන්නේ නැහැ කේල්ස් තාම. අද අපි වාහනයක බිස්නස් එකක් කරා. ඒ බිස්නස් එකේදී අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් වගේ print කරන්න ඉන්න මෙහෙම ගිය වෙලාවේ කෙවිය උස්සන් ගිහලා. කියන්නේ මොකක්ද හේතුව? ඔයාලා කලබල වෙන්න එපා. මෙතන මොකක් හරි ලොකු කචල්ලයක් වෙලා තියෙන අපිට තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි ළමයා මං අහන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? මේ අපි ගත්ත වාහනේ මර්ඩර් කේස් එකකට සම්බන්ධ එකක්. මර්ඩර් එකකට? නෑ නෑ එහෙම වෙන්න විදියක් නෑ. කොහොමත් අපි ඔක්කොම ඩොකියුමන්ට්ස් මේ චෙක් කරලා ගත්තේ. මේ අහන්නකෝ මේ අපි දැන් පොලිසියට යන්න ඕනේ. ඔයාලා කලබල වෙන හින්දා අපි මුලින්ම මෙතනට ආවේ. අපි දැන් යන්න ඕනේ. මේ ඕගොල්ලෝ මේව හොයලා බලලා නෙමෙයිද මේ වාහන ගන්නේ? හොයලා බලලානේ ගත්තේ. අපි ගාව ඩොකියුමන්ට්ස් ටික තියෙනවා. ඒ රෙකෝඩ්ස් යන් තියෙනවා. අයියෝ මමයි ඩඩයි හිතුවේ ඕගොල්ලෝ ආපහුගල වාහනයක් අප්පගෙන වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ දන්නවද මේ ප්‍රශ්නේ තියෙන බරපතලකම? දැන් බැරි වෙලා හරි අපිත් පොලිසියෙදී එතන හිටියනම් අනිවාර්යයෙන්ම සනීප නැති වෙන අපිවත් පොලිසියෙන් දායි යනවා හොඳේ. අයියෝ මේ ඔයගොල්ලෝ ඇත්තටම මුකුත් ප්‍රශ්නයක් දාගත්තේ නෑනේ? මේ පිස්සුද කැල්සි? හරි ඉන්නකෝ. හෙලෝ ඩඩා. තමුන්ගේ කියන යාළුවෝ ඇඳුම් බත ගෙනාවේ නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි මහත්තයෝ. අපිට පුළුවන් ඕන යාළුවෝ ටිකක් ගෙනල්ලා මෙතන ඇරෙස් කරලා විස්තරය දැනගන්න. නෑ නෑ සර් මේ එයාලා ගෙනෙයි මේ එන ගමන් වෙන්නේ. සර් give documents ටික මේ. මේ දින තමුන්ට විරුද්ධව තියෙන සාක්ෂි. මට විරුද්ධව සාක්ෂි? මොන වරද්දක් කරාටද ඔෆිසර් මේ මට විරුද්ධව සාක්ෂි දීලා තියෙන්නේ? අරගෙන බලනවා තමුන්ම. මර්ඩර් එක වෙලා තියෙන්නේ 2025 නොවැම්බර් 18. තමුන් ওই වාහනේට කෝල් කරලා තියෙන්නේ නොවැම්බර් 12. නෑ 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 මම අපි වාහනේ බැලුවේ දෙසැම්බර් මාසේ. ඔය තියෙන්නේ වාහනේ අයිතිකාරයට දාපු ඇඩ්වාන්ස් රිසිට් එක. අස්සම් කරලා තියෙන කවුද බලන්න. නෑ මේක වැරදි. මේක ෆේක් ඩොකියුමන්ට් එකක්. දැන් මගේ ට්‍රාන්සැක්ෂන්ස් හැම වෙලේම වෙන්නේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් විතරයි මම කරන්නේ. මෙහෙම ස්ලිප් එකක් තියෙන විදිහක් නෑ. මේවා මේ ෆේක් මේ ඩීටේල්ස් මාරු කරලා හදපු ෆේක් ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ තමුන් සාමාන්‍යයෙන් ගනුදෙනු කරනවා. ස්ලිප් එක විතරයි වැරදි.
එහෙමද? ඔවුස මේ මගේ ලෙට හෙඩ් එක තියෙන්නේ ඒ වුණාට මේ තියෙන කාරණා වැරදි. මේක මගේ ලෙට හෙඩ් එක තමයි. එතකොට තමුන්ට පිළිගන්න වෙනවා තමුන් ඔය කියපු කැලුම් මංජිත නෙමෙයි ස්ලිප් එකේ සඳහන් කෙවින් ඩිපොන්සේකා කියලා. කෙවින් අපි දැන්වත් ඇත්ත කතා කරමු. ඇයි දැන් ඒක ඩිෆෙන්ස් කරන්න බැරි? බැරි නෑ අනේ පුළුවන්. අනට අපි හිතනවා වගේ මේක පොඩි නෑ මේක මීඩියා වල ලොකු කර කර පෙන්නනවානේ. ඒකත් හොඳට ඒ මිනිහා ප්ලෑන් කරලා තියෙන්නේ. හැබැයි දැන් කෙවින් එළියට ආවත් ඔය ගෑවිගෙන යන කුණු නමනක් නැති කරගන්න එක ලේසි නෑ. මට හිතා ගන්න බෑනේ අපේ පවුලට මෙච්චර ලං කරගෙන මෙච්චර ට්‍රස්ට් කරගෙන හිටපු මේ මිනිහා අපිට මෙහෙම දෙයක් කරා කිව්වහම. මේකනේ කෙල්සි. අපි ඉතින් කොච්චර කිරිපෙව්වත් සර්පයා සර්පයම තමයි. අපිට උනේ ඉතින් අපිට මේ මිනිස්සයා මෙච්චර චීප් කියලා අඳුරගන්න බැරි වෙච්ච එකනේ. තාත්ති පොලිසියට කතා කරා කියලා කිව්වා. පොලිසිය මොකද කියලා තියෙන්නේ? තාම ඉතින් ඔෆිස් එකේ ඉන්වෙස්ටිගේෂන්ස් එහෙම යන නිසා ඒ ටික ඉවර වෙනකන් කෙවින්ට අපනන් ලැබෙන එකක් නෑ. කෙල්සි this is a murder case ආ. මම දන්න අයට කතා කරා. same answer. ඒ උනාට එහෙමයි කියලා කෙවින්ව හිරේ තියන්න බෑ. එයාව කොහමද එළියට ගන්න ඕනේ. මොකද ඇත්තටම මේ ප්‍රශ්නට එයා සම්බන්ධ නෑනේ. අනිත් එක ඔයා දන්නවනේ කෙවින්ගේ හැටි. ඒ පාර ඕක අසින්දගෙන තව නඩුවක් දාගනි. එහෙම කරොත් ඉතින් කෙවින්ටම තමයි වැඩ වෙරදෙන්නේ. මොකද එයාව නිකන් සැකකාරයෙක් විතරයි පොලිසියට. ඒකෙන් දැන් ඔයාගෙන විදියට අපි මේ පොලිසිය යන ගමනුත් වැඩක් නැති වෙයිද? අනිත් එක ඕගොල්ලෝ දන්නවද මෙතන තියෙන ඇත්තම ප්‍රශ්නේ මොකක්ද කියලා? මෙතන තියෙන ඇත්තම ප්‍රශ්නේ අපේ මල්ලි කෙවින්ද මංජිතද කියන එක. අනික මන් දන්න විදිහට මිස්ටර් ප්‍රසාද් එහෙම එයා වඳුරන්නේ මංජිත කියලා. මම දන්නේ මෙච්චරයි. මේ ප්‍රශ්නේ කොහොම විසඳුණත් අන්තිමට කෙවින්ගේ රහස එළි වෙනවා. අපි හිතුවේ නැති වුණාට ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. හරි. අපි යන්කෝ. එන්න. නයසිනමයින් හා විටමින් E සාරය නිෂ්පාදිත Forever Body Milk සහ Lotion. SLT Mobitel Fiber Rush. SLT Mobitel Fiber නව සම්බන්ධතාවලට සුවිශේෂී දීමනා. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. කෙවිල්ටන් නේචර් සීරීස් සොබදාමේ සුන්දරත්වය ඔබේ නිවසට. පාට කුරුල්ලෝ. සුදු මහත්තයා. අද කොහොමද? මන් දීපු බත් එක කෑවද? පැසයිද? ඔයා දුන්න බත් එක උදේට කෑවා. දවල්ට තව ටිකකින් හිරබත් කන්න වෙන හින්දා මම ගෙදර යන්නම් බබා. මම පස්සේ කියන්නම් විස්තරේ හරිද? අයියනේ මොකද උනේ? මොකද මේ බය වෙලා? මේ අහන්නකෝ. ඔයාගෙන් කවුරු හරි මං ගැන ඇහුවොත් මාව දන්නේ නැහැ කියන්න හොඳේ. විස්තර කීකේ ඉන්න වෙලාවක් නැහැ. අනේ මේ මට විස්තරේ කියලා මිසක් මෙතනින් අඩියක් තියන්න. මං දැන් මහත්තයාගේ කසාද ගෑණි. මට හංගන්නේ මොනවාද? කියනවා මොකද උනේ? කෙටියෙන්ම කියනවා නම් ලොක්කා හිරේ. ඒ කියන්නේ ඩුප්ලිකේට් මංජිත හිරේ. ඒ කියන්නේ තව ටිකකින් මේ ඔරිජිනල් මංජිතව හොයාගෙන පොලිසියෙන් එනවා. ඒ හින්දා බබා මම එළියේ ඉන්න ඕනේ. හරි? මම එළියේ ඉන්න ඕනේ. ඔයා ගෙදරට යන්න ගියතුවට යන්නකෝ. නේ පොලිසියෙන් හොයන්න තරම් මොකක්ද උනේ? බැන්දා විතරයි. මගුලේ රස්නේ යන්නත් කලින් ලොක්කගේ මරාලෙකට බෙල්ල තියලා. අනේ විස්තර පස්සේ කියන්නම් බබා. මට හැබැයි ටික දවසක් මේ ගමෙන් පොඩ්ඩක් එළියට ගිහින් ඉන්න වෙයි. බැරි වෙලාවත් මාව හොයාගෙන පොලිසියෙන් එහෙම ආවා කියලා දැනගත්තොත් මට කියන්න බබා හොඳ. කියන්න. කො යතුරු දෙන්නකෝ. යතුරු දෙන්නකෝ. බබා ලොක්කව ඇතුළට දාලා තියෙන මේ බොරු කේස් එකකට. මං ඕක කරපුවම මරාගෙන මැරිලා හරි මං ඒ මනුස්සයා එළියට ගන්න ඕනේ. මං ඒකට එළියේ ඉන්න ඕනේ දෙන්නව. කතා කර කර ඉන්න වෙලාවක් නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? මංජිත! අප්පා මස්සිනාගෙන කිරේ ගියාට පස්සේ මෙච්චර සතුටින් මස්සිනාගෙන මම මේ දැක්කමයි වංකෝ.
ඕන එකෙක් එක්ක ගේමක් ඉල්ලද්දී Taman දැනගන්න ඕනේ ඒ ගේම ඉල්ලන එක කවුද කියලා. එහෙම තමයි ගේමකට එන්ටර් වෙන්නේ. මේ ආල්පාරුපාරය මං කවුද කියලා දැනගෙනද මගෙන් ගේම ඉල්ලුවේ. හරි හරි. සර් මේ අපි ඊළඟට මොකද කරන්නද? අඩෝ පස්සේ කතා කරමු බං. දැන් අපි සතුට සමරමු. මොකදද මම කාලෙකින් තමයි ලයිෆ් එක යහන් මේ විදියට විඳින්නේ. මට පොඩ්ඩක් එන්ජොයි කරන්න දෙන්න වැඩ ආතේ. හරි හරි හරි. සර් කියන දේ තමයි ඉතින්. මේ ක්ලාස් එක ගන්න ඉක්මනට. සර් මේ කෙල්සි මඩම්ගේ චැප්ටර් එකත් ඔම්මම ක්ලෝස් වෙනවද? එහෙම බං කෙල්සිත් එක ක්ලෝස් වෙන්න තරම් චැප්ටර් එකක් තිබුණෙත් නෑ ඉතින්. කමන්නේ ඔහොම ඉතින් ඕකී මට බැන ගෙදෙට්ටලා ඉඳපුදේ. හරි. සර් ඔච්චර ගේම් කාරෙක් කියලා දැනගෙනත් එයිද? ආවේ නැත්තම් එක්කගෙන එනවා බං. ඔබේ වච්චර හිතන්න එපා. යන්නේ. අපිට ඉස්සරහට තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. මේ ක්ලාස් එක ගනින්කෝ. Jetua T2 by Euromotors. Adventure redefined. සාධාරණ ගමනකට සීරියස් ජීවිතේ මාවලස් කරන මේක තමයි මැජික් එක. පාට කුරුල්ලෝ බං උඹ මේ ෆොක්සිල් සුපර් ක්‍රොස් එකට යන්න ප්‍රැක්ටිස් කරනවද? මෙච්චර හදිසිය? මට දැනුයි අන්ඩර්ස්ටෑන්ඩින් උනේ. උඹ මේ වයිෆ් බලන්න යන්න නේද? කොහොමත් බං අලුත බැන්දම මනමාලයට ඔය හදිසියයි ඔය කිචියයි පොඩ්ඩක් සෙට් වෙනවා. කියවල ඉවරද? උඹ කියවල ඉවරද? උඹ මේ කියවල ඉවර වෙනකම් මම මේ ඉන්නේ. ඉවර නම් ගිහිල්ලා ටක් ගාලා කාමරය ඇතුල් ගිහිල්ලා ඇඳුමක් දාගෙන වරේ. මඟුලක් කරන්න. මොන බනානා ෆ්ලවර් එකක්ද බං උඹ මේ ටෙල් කරන්නේ ඈ? මොන මඟුලටද මං රෙඩි වෙන්න ගියාන්කෝ? ගෙදරින් යන්න. මට ආපහු දැනුයි අන්ඩර්ස්ටෑන්ඩ් උනේ. උඹලා හනිමූන් යන්න හදන්නේ නේ. හරි උඹ කිසි දෙයකට වරි වෙන්න එපා. උඹලා දෙන්නම කෙලින්ම නිකන් වට නයිස් කපල් එක විදියට මං ගිහිල්ලා හොටෙල් එකට ඩ්‍රොප් කරලා එන්නම්. හරිනේ? පිස්සු තපන් ගිහිල්ලා ඉක්මනින් ලෑස්ති වෙලා ඇඳුමක් දාගෙන එන්න කියන්නේ මේ ගෙදරින් ගිහිල්ලා ටික දවසක් හැංගිලා ඉන්න බා. බලන්නකො මදර් මූදෙන ටොක්ස් කිසිම ස්ටෝරි එකක් කියන්නෙත් නෑ එකපාරට හෝම් එකෙන් මිසින් වෙන්න රෙඩි වෙන්නලු. මොනවද බං ඔබ කියන්නේ? මොකටද බං හැංගෙන්නේ? වැඩ. අනේ ගිහිල්ලා ලෑස්ති යන්කෝ. මොකද පුරුපුදි මේ මෙතන වෙන්නේ? අනේ ගිහිල්ලා ලෑස්ති බුදු අම්මේ පොඩ්ඩක් ඉන්නකො ගිහිල්ලා ලෑස්ති වෙන්න මොකද්ද බං වෙලා තියෙන්නේ? පිස්සුද? කවුරු පේන්නත් නෑ. මොකද්ද මොමේ කියන්නේ? මාර බනානා ෆ්ලවර් එකක් නේ බං උනේ. මේ අපිට එල්ලුම් ගස් යන්න වෙයිද බං? එල්ලුම් ගස් නෑ ඉන්න තමයි බං මෙහෙම කොකට හරි ගිහිල්ලා ඇංගිලා ඉමු කිව්වේ. බං දැන් කේස් එක තියෙන්නේ බං. අපි කොහේ හැංගිලා හිටියත් බං පොලිසිය අපිව හොයාගන්නේනේ. පොලිසිය අපිව හොයාගන්න කලින් අපි අර නුරාන් කාර්යවල ගන්න ඕනේ. නැත්තම් අර කෙවින් සර්ගේ එහා පැත්තේ පොන්දු දෙකේ අපි දෙන්නටත් මෙහෙ පැද්දි තමයි ඉන්නේ. මේ උඹට මේ ෂර්ට් එක දාගත්තා. මම මේ තින් කරේ මෙච්චර රටවටේ පොලිසිය හොයලත් හොයාගන්න බැරි එක අපි කොහොමද බං හැංගිලා ඉඳලා හොයාගන්නේ? අපි බං ට්‍රූ ස්ටෝරිය පොලිසියට ගිහින් ටෙල් කරමුද? කියලා බලහංගු තේරුම් ගන්න. යහෝ පොලිසිය වුණත් විශ්වාස කරන්නේ යහමින් කහමින් සල්ලි තියෙන එකව. මේ දුප්පත් අපි කිව්වා කියලා පොලිසිය වුණත් විශ්වාස කරන්නේ නැහැ බං අපි. මං ඔබලට කිව්වයි නොදන්න නේද වල කරනකොට ඔයා කරන්න එපා දන්නලා තව කරපල්ලා කියලා.
කොහෙද ඇවිල්ලා නේද අනේ මේ ගෙදරට ගෙනාපු ආවනම අපේ ආත්මද පරම්පරාවේ කිසිම එකෙක් කියන කුඩු කළා නැහැ අපිට ජාලේ නෑ තමයි ඒ වුණාට අපි නම් කරන විදියට කාටවත් නැහැ නෝයි බලක් නොවි බොරුවක් නොකර ජීවත් වුණා දැන් ඒ ඔක්කොම ඉවරයි මුන්දේ නයකෝ කෑවා මේ අයිත ගාමට කවදාවත් සැලසිල්ලක් නෑ යකෝ මෙච්චර මට දුක් නන්දේ අනේ බලාපංක පුතේ මුන්දෙන් අපි පොරට කරපු අපරාධේ කොහෙද ලොක්කා ඔලුවට තියාගෙන හිටියන්නේ නැන්දේ දැන්වත් තේරෙනවද දන්න අපි කිව්ව ඇත්ත කියලා ගුඩ්ලයිට් වේපරයිසර් එක රැත් පුරා මදුරුවන්ගෙන් ආරක්ෂාව රුපියල් 495ක් පමණයි Soft Skin Stronger You Nile Body Lotion සමගින් අපේ රටේ කිරිවලින් හදන පෝෂණය පිරි අපේම කොත්මලේ අපේ රටේ පෝෂණය PDS Sport 110 EFI එන්ජින් තාක්ෂණයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි පාට කුරුල්ලෝ සිරිබං එලිෆන්ට්ලා මදිවට ටයිගර්ස්ලා කිව්වලු අන්න ගඟුලි තලගුලි ඇත්තෙවිල්ලා. ඕ දැන් ඕකී ආව කියන්නේ පරමාණු බෝම්බයක්. ඔතන බෝම්බ දෙකයි දැන්. අයියෝ නැති ප්‍රශ්න මදිවට නේ බම් මේ. දැන් මං ඉතින් බැරියස් දෙකකින් බේරලා යන්න බෑ. යමුන්කෝ යමුන්කෝ. ඕක අරන් වරේ. මොකද යකෝ කරන්නේ? නෑ මේ MT එකක් තියනවද කියලා බැලුවේ. MT මගෙන් කුණුවර පාගන්න තෝ. බලන්න. MT. කොහෙද යන්නේ? දැනක් දන්නේ නැහැ බබා. කොහේ හරි යනවා. අනේ ඔයා හොඳයිනේ ගංගුලි. මේ අනේ මගේ අම්මාව බලාගන්න ඕනද? මම ඉක්මනින් එන්න. හරි? අම්මාව බලාගන්න. අනේ ඕ ගංගුලි තලගුලි පොඩ්ඩක් මේ දවස් ටිකේ අපේ ගෙදරට ඇවිල්ලා බෝඩ් වෙලා ඉන්න පුළුවන් නේද? අපේ මදරුත් තනියමනේ ගංගුලි තලගුලි ලොකු හෙල්ප් එකක්. දැන් ඔයාලා හිතනවාද ඔයාලවම පැනලා ගියා කියලා මේ ප්‍රශ්නේ බේරෙන්න පුළුවන් වෙයි කියලා? බබා ගිලෙද්දි පේන පිදුරු ගහේ තෙල්ලෙනවනේ. බලමු ඉතින් නේ. ඒ වෙන මේ පුතේ මමත් එන්නම් පොලිසියට යන්න මං කියන මහතුරුන්ට විතරේ. ඔව් එහෙනම් මාත් එනවා. ඊට වැඩිය හොඳයි අපි දෙන්නව පෝරකේටම එක් කරගෙන ගිහිල්ලා පොන්දු දෙකක් බෙල්ලට දැම්මන. මේ වැරද්දක් කරලා පැනලා යනව නෙමෙයි. මේ ප්‍රශ්නේ විසඳ ගන්න කාලයක් ගන්න බබා. මේ ගෙදර හිටියොත් ඒ ප්‍රශ්නේ විසඳන්න බෑනේ. ඔයාලත් එක්ක මේ දැම්මම බලන්නකෝ බය වෙලා වැළපෙනවා. බබා අපි නිර්දෝෂී කියලා පෙන්නුවාම අපි නිදහස් වෙනවනේ. ඒක පෙන්වන්නේ අපි මේ try කරන්නේ. එහෙම නැති වුණොත් ඉතින් මේ පොලිසියෙන් ඇවිල්ලා නඩු දවස කියේ. මම යනවා. අම්මා බලයෙන්ද? හරිද? අම්මා යන්න බය වෙන්න එපා. මදර් බයනෝ ඉන්නේ. ඉක්කොන් දෙනවා. අපි වරදක් කළා නෑනේ මදර්. ඉක්කොන් දෙන්නා. දෙන්න. මදර් බලා ගන්න. දෙන්න. දැන් ওই වාහනේ මිනිමරුකට පාවිච්චි කරලා ටික දවසක් ගංගල තියලා රෙම්ම විකුණන්නද මේගොල්ල මේ ලෑස්ති කරලා තියෙන්නේ. ඒක තමයි ජයනාත් මටත් තියෙන සැකේ. ශැකී සර් කිව්ව විදියට මේ අපි ඔක්කොම මේ වැඩේට මාට්ටු කරලා තමයි පත්තු කරපු එක පත්තු කරලා දෙන්න වැඩේ.